හිතලා බලන්න. ඇයි සමහර මිනිස්සු තමන්ගේ ජීවිතයේ අභියෝග ගණනාවක් ඉදිරියට එනකොට බයක් සැකක් නැතුව කොහොමද ඉදිරියට ගමන් කරන්නේ? තවත් සමහර මිනිස්සු ඉන්නවා. තමන්ගේ ජීවිතයේ සෑම සහජ දක්ෂතාවයක්ම තියෙනකොට, ධනය, බලය තියෙනකොට පුංචි පරාජයකදී මානසිකව කඩාගෙන වැටෙනවා. ඔබ විශ්වාස කරන විදිහට සාර්ථකත්වයට බලපානවා ඇත්තේ කෙනෙකුගේ ධනයද, බලයද, එහෙම නැත්නම් කෙනෙකුගේ වාසනාවද? මේ කිසිම දෙයක් නෙවෙයි. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දශක ගණනාවක කරපු පර්යේෂණ වලින් මනෝවිද්‍යාඥවරියක් වන කැරොල් එස් ඩ්වෙක් හොයාගෙන තියෙනවා මේ හැම දෙයකම අපේ ජීවිතයේ සාර්ථකත්වයට බලපාන ප්‍රධානම දේ වෙන්නේ අපේ මයින්ඩ් සෙට් එක කියලා. එහෙම නැත්නම් අපේ මානසිකත්වය කියලා. අද IQ reads තුලින් අපි ඔබට ඉදිරිපත් කරන්නේ කැරොල් එස් ඩ්වෙක්ගේ මේ මයින්ඩ් සෙට්. මේ කෘතියේ සටහන් වන විශේෂ කාරණා ගැන. මේ වීඩියෝ අවසානයේදී ඔබට දැනගන්න පුළුවන්කමක් ලැබෙයි ඔබේ මානසිකත්වය නිසියාකාරව පාලනය කරගෙන සාර්ථකත්වය කරා ඔබ එළඹෙන්නට ඕනි කොහොමද කියලා. මේ වෙන විට ඔබේ ජීවිතයේ සාර්ථකත්වය අහුරලා දාලා තියෙන ක්‍රම මොනවද කියලා ඔබට මේ වීඩියෝ අවසානයේදී දැන කියා ගන්න පුළුවන්. සමහරු ඉන්නවා පොත් කියවන්න කැමති නමුත් Tamanට වෙලාවක් නැහැ. තවත් සමහරු ඉන්නවා ඒ අයට භාෂාමය ගැටලු තියෙනවා. නමුත් මේ හැම ගැටලුවක්ම නිරාකරණය කරලා දීලා අද IQ reads තුලින් අපි නම් මයින්ඩ්සෙට් පොත කියව ගන්න. කැරොල් ඩ්වෙක් මේ පොතෙන් අපිට සඳහන් කරලා දෙනවා අපි ළඟ තියෙන මානසිකත්ව වර්ග ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා. එකක් තමයි ෆික්ස්ඩ් මයින්ඩ්සෙට්. ෆික්ස්ඩ් මයින්ඩ්සෙට් කියලා කියන්නේ ස්ථාවර මානසිකත්වය. අනිත් මානසිකත්වය තමයි growth mindset. ඒ කියන්නේ වර්ධන මානසිකත්වය. විශ්වාස කරන්න මේ වෙනකොටත් මේ මානසිකත්ව ස්වභාව දෙකෙන් එකක් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. ෆික්ස්ඩ් මයින්ඩ්සෙට් තියන අය හිතන්නේ Tamanගේ දක්ෂතා බුද්ධිය උපතින්ම ලැබෙන කවදාවත් වෙනස් කරන්න බැරි දේවල් කියලා. ඔවුන් අලුත් දේවල් කරන්න බයයි. මොකද අසාර්ථක වුණොත් අනිත් අය Tamanව අදක්ෂයෙක් විදිහට දකී කියලා ඔවුන් බයයි. නමුත් growth mindset තියෙන අය විශ්වාස කරනවා ඕනෑම හැකියාවක් නිවැරදි පුහුණුවෙන් වර්ධනය කරගන්න පුළුවන් කියලා. අසාර්ථක වීමක් කියන්නේ අවසානය නෙවෙයි. ඒක කෙනෙකුට ඉගෙන ගන්න ලැබෙන අවස්ථාවක්. මේ මානසිකත්වයන් දෙක ඇතුලේ සාර්ථකත්වය දකින විදිහත් සම්පූර්ණයෙන්ම වෙනස්. ෆික්ස්ඩ් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනෙක්ට සාර්ථකත්වය කියන්නේ Taman දක්ෂයි කියලා ලෝකෙට ඔප්පු කරන එක. හැබැයි growth mindset එකක් තියෙන කෙනෙක්ට සාර්ථකත්වය කියන්නේ ඊයේ හිටපු තැනට වඩා අද ටිකක් හරි දියුණු වෙන එක. මේ කියන වෙනස පැහැදිලි කරන්න මම ඔබට උදාහරණ දෙකක් ගන්නම්. මයිකල් ජෝඩන් කියන්නේ මේ ලෝකයේ බිහිවුණු විශිෂ්ටතම පැසිපන්දු ක්‍රීඩකයා. හැබැයි ඔහු පාසල් යන කාලේ ඔහුව පාසල් කණ්ඩායමෙන් පවා ඉවත් කළා. සාමාන්‍ය ෆික්ස්ඩ් මයින්ඩ්සෙට් එකක් තිබුණා නම් ඔහු එතනින්ම ක්‍රීඩාව අත්හරිනවා. හැබැයි ජෝඩන් Tamanගේ දුර්වලකම් හඳුනාගෙන කලින්ට වඩා මහන්සි වෙලා පුහුණු වීම කළා. ඔහු ලෝකේ දක්ෂයෙක් වුණේ සහජ හැකියාවකට වඩා ඔහුගේ කිසිදා නොසැලෙන වර්ධන මානසිකත්වය නිසායි. අනෙක් පැත්තෙන් ලෝක ප්‍රකට ටෙනිස් ක්‍රීඩක ජෝන් මැකෙන්ඩෝට අතිවිශාල සහජ දක්ෂතාවයක් තිබුණා. හැබැයි ඔහුට තිබුණේ ෆික්ස්ඩ් මයින්ඩ්සෙට් එකක්. තරගයක් පරාජය වුණාම ඔහු කවදාවත් වැරද්ද පිළිගත්තේ නැහැ. කාලගුණයට රෙෆ්රිට බැනලා ඇඟ බේරගත්තා. පුහුණුවීම් වලට වඩා ඔහු විශ්වාස කළේ තමාගේ සහජ ටැලන්ට් එක. හැබැයි මෙතනදී ගොඩක් අයට වෙන ලොකුම වැරදීමක් තියෙනවා. බොහෝ දෙනා හිතනවා growth mindset කියන්නේ නිකන් මහන්සි වෙන එක විතරයි කියලා. එහෙම නැත්නම් effort එක විතරයි කියලා. නැහැ. growth mindset කියන්නේ අන්තිම මහන්සි වෙන එක නෙවෙයි. වැරදි වලින් ඉගෙනගෙන අනුන්ගේ ෆීඩ්බැක් එක බාරගෙන Tamanගේ ස්ට්‍රැටජි එක එහෙම නැත්නම් උපාය මාර්ග වෙනස් කරමින් බුද්ධිමත්ව ඉදිරියට යන එකයි. මේ සංකල්පය ව්‍යාපාර ලෝකයටත් පොදුයි. එන්ඩොන් වැනි දැවැන්ත සමාගම් කඩාගෙන වැටුනේ ඔවුන් මේ සහජ දක්ෂතාවයන්ට පමණක් මුල් තැන දුන්න නිසා. සේවකයන් Tamanගේ වැරදි හංගන්න පටන් ගත්තා. හැබැයි ජෙනරල් ඉලෙක්ට්‍රික් වගේ සමාගම් ලෝකේ ජයගත්තේ සේවකයන්ගේ ඉගෙන ගැනීමේ හැකියාවට සහ වර්ධනය වීමට තියෙන උනන්දුවට මුල් තැන දීපු නිසායි. ඔබ හිතනවා ඇති මේක බලපාන්නේ අධ්‍යාපනයටයි ව්‍යාපාරවලටයි විතරයි කියලා. නැහැ. මේ මානසිකත්වය අපේ රිලේෂන්ෂිප්ස් වලටත් බලපානවා. ඒ කියන්නේ අපේ ආදර සම්බන්ධතා, විවාහ සම්බන්ධතා පවත්වාගෙන යාමේදී මේ මානසිකත්වය ප්‍රබල බලපෑමක් ඇති කරනවා. ෆික්ස්ඩ් මයින්ඩ්සෙට් එකක් තියෙන අය හිතන්නේ හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා කියන්නේ ඒ තුල කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා.
එනිසා පොඩි ගැටලුවක් ආපු ගමන් ඕන් හිතනවා මේ රිලේෂන්ෂිප් එක වැරදි, මේක හරියන්නේ නැහැ කියලා. හැබැයි growth mindset එකක් තියෙන අය ගැටලු දකින්නේ දෙන්න එකට වර්ධනය වෙන්න, එකිනෙකාව හොඳින් තේරුම් ගන්න ලැබෙන හොඳම අවස්ථාවක් විදිහටයි. දැන් ඔබට හිතෙන්න පුළුවන් මට තියෙන fixed mindset එකක්. මේක මට කවදාවත්ම වෙනස් කරගන්න බැරි වෙයි කියලා. නැහැ. දැන් නවීන විද්‍යාව තුළින් හොයාගෙන තියෙනවා මේ fixed mindset එක. එහෙම නැත්නම් ස්ථාවර මානසිකත්වය වුණත් වෙනස් කරගන්න පුළුවන් කියලා. මොළය කියන්නේ ස්ථාවර දෙයක් නෙවෙයි. ඔබ අලුත් ස්කිල් එකක් පුහුණු කරන හැම වෙලාවකම, අලුත් දෙයක් ඉගෙන ගන්න හැම වෙලාවකම ඔබේ මොළයේ නව ස්නායු සම්බන්ධතා neural connections ගොඩනැගෙනවා. මේකට විද්‍යාවේ කියන්නේ neuroplasticity කියලා. ඒ කියන්නේ ඔබේ බුද්ධිය කියන්නේත් වෙනස් කළ නොහැකි දෙයක් නෙවෙයි. ඒක හරියට ජිම් එකට ගිහින් ඇඟ හදනවා වගේ දිගටම පුහුණු කළ හැකි හැකියාවක්. මේක තමයි growth mindset එක පිටුපස තියෙන ප්‍රබලතම සාක්ෂිය. එහෙමනම් කොහොමද අපි අපේ මානසිකත්වය වෙනස් කරගන්නේ? පළවෙනිම දේ, ඔබේ fixed mindset හඳුනගන්න. අලුත් අභියෝගයක් එනකොට මට මේක කරන්න බෑ, මම ෆේල් වෙයි කියලා ඇතුලෙන් එන ඍණාත්මක හඬ අඳුනගන්න. 2. තේරීමක් ඇති බව තේරුම් ගන්න. ඒ හඬට ඔබ යටත් වෙනවද, එහෙම නැත්නම් අභියෝගය බාර ගන්නවද කියන තීරණය සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔබේ අතේ. 3 වෙනි කාරණාව, මෙන්න මේක තමයි කැරොල් ඩ්වෙක්ගේ පොතේ තියෙන බලවත්ම රහස. ඒ තමයි The Power of Yet. මට මේක බෑ කියන වචනෙට එකම එක වචනයක් අත ඉඳන් එකතු කරන්න. ඒ තමයි තාම. Yet. මට මේක බෑ කියන එක සහ මට මේක තාම බෑ කියන එක අතර අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙනවා. මට යමක් බෑ කියන එක අවසානයක්. හැබැයි මට මේක තාම බෑ කියන එක විශිෂ්ට ගමනක ආරම්භයක්. සාර්ථකත්වය කියන්නේ අහසින් කඩාගෙන වැටෙන දෙයක්වත් ඔබ උපතින්ම රැගෙන එන දෙයක්වත් නෙවෙයි. මතක තියාගන්න. අද ඔබ ඉන්න තැන තීරණය කරන්නේ ඔබේ හැකියාවන් විතරක්ම නෙවෙයි. ඔබ හෙට ඉන්නේ කොතනද කියන කාරණාව තීරණය වෙන්නේ ඔබේ මානසිකත්වයත් එක්ක. ඒක නිසා ඔබට යමක් කරන්න හිතෙනකොට මට මේක කරන්න බැහැ කියන මානසිකත්වය වෙනුවට මට තවම මේක කරන්න බැහැ කියන මානසිකත්වය ඇති කරගන්න. යමක් කරන්න අවශ්‍ය වන ආරම්භක ශක්තිය ඔබේ මානසිකත්වයට ඇති කරලා දෙන්න. ඊට පස්සේ ඔබට පැහැදිලි වෙනසක් ඔබ තුලින්ම අත්විඳ ගැනීමේ හැකියාව තියෙනවා. මේ වීඩියෝ එකෙන් ඔබේ ජීවිතයටත් වටිනා යමක් එකතු වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔබේ ජීවිතය වෙනුවෙන් ඔබේ growth mindset එක වර්ධනය කරගන්න ඔබ විසින් අනුගමනය කරන්න හිතපු යෝජනා මොනවද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම කැමතියි ඒ ගැන කියවන්න. IQ Reads කියලා කියන්නේ ලෝකයේ විවිධ භාෂාවෙන් පළවන self development පොත් සිංහල භාෂාවෙන් ඔබට සමීප කරන YouTube channel එකක්. ඔබ තවමත් IQ Reads මේ YouTube channel එක subscribe කරලා නැත්නම් YouTube channel එක subscribe කරලා ඔබේ යාළුවන්ටත් පේන්න share කරන්න. මීට කලින් අපි පොත් ගැන කරපු videos ඔබට බලන්න පුළුවන් මීළඟට එන links වලට ගියොත්.